නිකන් හිතන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමත් එක්ක තරඟයකට එන්න පුළුවන් එක නායකයෙක් ඉන්නවා විපක්ෂේ. කනගාටු වෙනවා. ආමල් රාජපක්ෂ මහත්තයා සියයට කැඳවනකොට ඒවට ගිහිල්ලා අහවල් රජාගේ පුතා අහවල් එක්කෙනාගේ පුතා දුටු ගැමුණු දසමහා යෝධයෝ කියලා කියනකොට මෙච්චර කඩේ යන පිරිසක් එක්ක නම් අපි රට ඉස්සරහට අරන් යන්නේ. ඒක ඇත්තටම දුර්දාන්ත තත්ත්වයක් තමයි. මේක තමයි ඒක මොනවට පැහැදිලි වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ කියන එකට මේ හැම එකක්ම කරුණු කාරණා වෙනවා. මොකද හේතුව ඔයගොල්ලෝ දන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායකතුමා විදිහට කොහොමද පෞගේ කාලේ හැසිරුනේ කියලා. දැන් අද තේිනකොට මොකද හැසිරෙන්නේ කියලා. මේක අපි පැහැදිලිවම දකින්න දේ තමයි මේක රටේ මිනිස්සු ජනවරම ලබා දුන්නේ දූෂිතයන්ට දඬුවම් දෙන්න. අපිට තියෙන ලොකුම චෝදනාවක් නේ ඇත්තටම මැසිවිල්ලක් විදිහට එනවා මිනිසුන්ගෙන්. තාම ඒ පරක් තුනෙන් දෙකක බලයක් තියෙනවා. විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවා. පරිසභ සභාව තියෙනවා. නගර සභාව තියෙනවා. ඇයි මේක පරක් උගල. හැබැයි අපි ක්‍රමිකව යන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා ඉවරලා සරත් පොන්සේක මහත්තයා ගිය ඉක්මනට අපි හිතන්නේ අනික් කට්ටිය යවා ගන්න ඕන මොකුත් නැහැ. එමේ අවිය යුතු මොකුත් නැහැ. මොකද රටේ නීතියක් තියෙනවා. හැමෝම නීතියට යටින් තියලා තියෙන්නේ. ඒතර මේක ක්‍රමිකව ඒක නීතියානුකූලව උසාවි ඉදිරියේ කරුණු ගොනු කරලා ඒ නීතියෙන් දඬුවම් දෙන්න යම් කිසි කාලයක් ගත වෙනවා. හැබැයි දඬුවම් විඳින පුද්ගලයෝ ඉන්නවා ඇතුලේ. දැන් ගත්තොත් මහනුවර දිස්ත්‍රික්කෙම මහින්ද නන්ද අලුත්ගම සිර දඬුවම් විඳිනවා. හැබැයි සිරේ ඇතුලේදී අහුවෙනවා ඔබතුමාලා දන්නවා දුරකථන ප්‍රමාණය. මොකද අපි දන්නවා අපි ගමට ගියාම ගම්පල නාවල් පැත්තට ගියාන් පස්සේ මිනිස්සු කියනවා වෙන කෝල් කොන්ෆරන්ස් එකක් ගත්තා, Zoom මීටින්ග් එකක් ගත්තා. ඒවා එනවා අපිට. අපි ඒතරතුරු දෙනවා. දැන් ඒවා අහුවෙලා තියෙනවා. දැන් ආය අඩු වෙනවා. හැබැයි ආයෙත් රටින් පටන් ගන්න පුළුවන්. මේ තියෙන සමාජෙම තමයි බන්ධනාගාරය තුල, තිරකඳුරු තුල හැමතැනම තියෙන. ඒක ක්‍රමිකව වෙනස් වෙන්නේ. ආණ්ඩු බලය, රාජ්‍ය බලය එහෙම මාරු වෙලා නැහැ. ආණ්ඩු බලය මාරු වුණාට රාජ්‍ය බලය ජනතාව බලාපොරොත්තු වෙච්ච ඉක්මනට මාරු වෙන්නේ නැහැ. ඒකට කාලයක් ගත වෙනවා. හැබැයි මේ වර්ෂය ඇතුළත අපි පටන් ගත්තට වඩා රාජ්‍ය බලය ජනතාව බලාපොරොත්තු වෙච්ච ඇත්තට හැරිලා තියෙනවා. ඒක අපි දැක්ක පෞගේ සුලිකුණාටු තත්ත්ව නිසා රාජ්‍ය නිලධාරීන් කොහොමද හැසිරුනේ කියලා. ඉතින් අපි හිතනවා මේක ක්‍රමිකව ආණ්ඩු බලය සහ රාජ්‍ය බලය ඒක දිශාවට ගමන් කරන්න පටන් ගනී කියලා. ඒක අපි හිතනවා මේ අවුරුදු 5 ඇතුළත වෙයි කියලා. ඒත් එක්ක අපි හිතනවා මේ රට අපි බලාපොරොත්තු වෙන තැනට අරන් යන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා. අද ජනාධිපතිවරණයක් තව පාරක් තියෙනවා. කවුද ඉන්නන්නේ? නිකන් හිතන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමත් එක්ක තරඟයකට එන්න පුළුවන් එක නායකයෙක් ඉන්නවා විපක්ෂේ. නෑ. අනිත් පැතිවලත් එහෙම තමයි. කවුද කියන්නේ? මහනුවර දිස්ත්‍රික්ක ඔබතුමා කියන්නේ ඔබතුමාට මාධ්‍ය වේදිකේට කටක් කරලා ඡන්ද දෙන්න අහවලට දෙන්න පුළුවන් කියලා ඔර ඉන්නවනේ කියලා. ජනතාවගේ නිකන් මයික් එක දික් කළා කවුද ඉන්නේ කියලා. නෑ. ඒක තමයි හැමතැනම බිමේ දේශපාලන. හැබැයි මුදල් වියදම් කරලා තැන් වල පොඩි දේවල් සමාජ මාධ්‍ය ජාල අල්ලගෙන පොඩි ඉස්සීම් Facebook එකේ සෝෂල් මීඩියා වල පොඩි මාධ්‍ය සංදර්ශන ඒවා දානවා. නමුත් ඒක නෙවෙයි සමස්ත ජනමත. ඒක බිමට ගියාට පස්සේ තේරෙනවා බිම සංවර්ධන වැඩ පිළිවෙල යනවා. ඈන මුදලක් අපි වියදම් කරලා තියෙනවා භෞතික සංවර්ධන වෙනුවෙන්. ඒ වගේ මානව සංවර්ධන වෙනුවෙන් අපි එක්වසරේ ඉඳලා පටන් ගත්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. ඉතින් මේ යන අපි බලාපොරොත්තු වෙන අවුරුදු 13කට පස්සේ ලංකාවට එන පුද්ගලයා ලංකාවේ අවුරුදු 13ට පස්සේ පාසල් පද්ධතියෙන් එන දරුවා දේශපාලනිකව සබුද්ධික තීන්දුව ගන්න පුළුවන් දරුවෙක් එළියට එයි කියන බලාපොරොත්තු අපි තියෙනවා. මොකද දැන් මේ රටාව තුල මේච්චර කාලයක් නිර්මාණය වෙච්ච අය සෑහෙන ප්‍රමාණයක් එළුසාගත තැන්වල